ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1983 අවුරුද්දේ ආපු MCQ එකක්. අපිට මේ වගේ වක්‍රාකාර මාර්ගයක් දීලා කියනවා මෙන්න මෙතෙන්දි වස්තුවක් නිශ්චලතාවයේ මුදා හරිනවලු. එතකොට මේක භ්‍රමණීය වීමකින් තොරව පල්ලෙහාට ඉස්සෙනෝ කියලා තමයි ගානි කියන්නේ. එහෙම යනකොට A සිට B දක්වා ගමන් කිරීමේදී ඝර්ෂණ බලය අභිබවා යාමට අවශ්‍ය කාර්ය ප්‍රමාණය ජූල් 40ක්. ඒ කියන්නේ මෙතන යනකොට ඝර්ෂණයක් ඇති. ඒක අභිබවා යන ජූල් 40ක් මෙයාට වැය වෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. උත්තරවල දීලා තියෙනවා B ලක්ෂණ එනකොට මේකේ වේගයට සඳහා එක එක උත්තර දීලා තියෙනවා. එහෙනම් අපි මේ හිතමු මේ ගානි B ලක්ෂණ එනකොට වේගයක් ඇති කියලා හිතමුකෝ. අපි ඒක දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි මෙතෙන්ට v කියලා වේගයක් ගමු. ඒක හොයමු. මෙතන ඉස්සලයි. තර මේ මාර්ගය ගත්තොත් රේඛීය මාර්ගයක් නෙමෙයි හින්දා චලිත සමීකරණ දාන්න බෑ අපිට. හරි. එහෙනම් අපිට දාන්න වෙන්නේ ශක්ති සංස්ථිති නියමය. මේක මම මේ ගාන හදන්නේ විභව ශූන්‍ය මට්ටමක් ලකුණු කරන්නේ නැතුව. මේක හොඳට තේරුම් ගන්න අර 82 ආපු ගානේ අපි විභව ශූන්‍ය මට්ටම ලකුණු කරලා තමයි හැදුවේ. මේක අපි හදමු විභව ශූන්‍ය මට්ටම ලකුණු කරන්නේ නැතුව. ඔයගොල්ලන් දැනගන්න ඕන මොකක් හරි වස්තුවක් තීන මට්ටමක ඉඳන් උඩට ගියොත් එහෙම ඒ කියන්නේ මෙයාගේ විභව ශක්තිය වැඩි වෙනවා. තීන මට්ටමක ඉඳන් උඩට ගියොත්. අපි දැන් h ප්‍රමාණයක් උඩට ගියා කියන්නේ ස්කන්ධයෙන් මොන වස්තුවක් h ප්‍රමාණයක් උඩට ගියොත් මෙයාගේ විභව ශක්තිය වැඩි වෙනවා mgh ප්‍රමාණයකින්. අපි තුමු මොකක් හරි වස්තුවක් තීන මට්ටමක ඉඳන් පල්ලෙහාට ආවා කියලා. h ප්‍රමාණයක් එහෙනම් මෙයාගේ විභව ශක්තිය අඩු වෙනවා. අඩු වෙන්නේ mgh ප්‍රමාණයකින්. ඒතර වෙන්නේ අඩුවීම. ඔය දෙක තීරුම් ගන්න. තීන මට්ටමේ ඉඳන් පල්ලෙහාට ගියොත් විභව ශක්තිය අඩු වෙනවා. තීන මට්ටමේ ඉඳන් උඩට ගියොත් විභව ශක්තිය වැඩි වෙනවා. හරි. එහෙනම් අන්නේ තර්කය තමයි මෙතෙන්ට අපි දාන්නේ. දැන් මෙතෙන්දි මෙයාට අතාරිනකොට ආරම්භක පිහිටීම ගත්තොත් මෙයාගේ ආරම්භක වේගයක් නැතිද චාලක ශක්තියක් නැහැ. හරි. හැබැයි මෙයා දැන් මෙතනින් ඇතේරියාම පල්ලෙහාට තමයි යන්නේ. ඒතර මෙයා ආරම්භයේ උසකින් එනවා මෙයාගේ පල්ලෙහාට යන හින්දා විභව ශක්තිය අඩු වෙනවා. විභව ශක්තිය අපි මේ මට්ටමේ ඉඳන් සලකමු මේ මට්ටමේ ඉඳන් මෙයා ඉන්නේ මීටර 4ක් උඩින්. එහෙනම් පල්ලෙහාට ඉඳන් විභව ශක්තිය මෙයාගේ අඩු වෙනවා. මෙතන පිහිටීම ගත්තොත් මේ මට්ටමේ ඉඳන් මෙයා කිසියම් උඩකින් ඉන්නේ දැන්. ඇහිලා පල්ලෙහාට ඇහිලා නැවත උඩ යනවනේ. ඒතර මේ මට්ටමේ ඉඳන් මෙයා කිසියම් උඩකින් ඉන්නේ. ඒ කියන්නේ මෙයාගේ විභව ශක්තිය වැඩි වෙලා. ඊට අමතරව මෙයාට චාලක ශක්තියකුත් හම්බෙලා හේතුව මෙයාට වේගයක් තියෙනවා කියලා ගත්තොත් අනිවාර්යෙන් චාලක ශක්තියකුත් තියෙනවා. දැන් B හිදී විභව ශක්තියකුත් හම්බුණා චාලක ශක්තියකුත් හම්බුණා. ඒ දෙකම හම්බුනේ කොහෙන්ද එවුවොත් අපින් එවුවොත් මුළු ශක්තිය අපිට නියතයක්නේ. චාලක ශක්තියත් වැඩි වුණා විභව ශක්තිය වැඩි වුණානේ. ඒ දෙකම හම්බුනේ අපිට මෙතන විභව ශක්තිය අඩු වුණා. ඒ අඩු වෙච්ච ටික තමයි මෙතෙන්දි වැඩි වුණේ. අන්න ඒක තමයි අපේ ගානේ තර්කය. එහෙනම් අපි දාමු මෙතන Aට හා Bට දානවා ශක්ති සංස්ථිති නියමය. ඒතර අපිට මෙතන උනේ ඒකෙදි ඒහි විභව ශක්තිය අඩුවීම. ඒකෙදි විභව ශක්තිය අඩු වුණා. B ගෙදි B හි චාලක ශක්තිය වැඩි වුණා. ඊට අමතරව B හි විභව ශක්තියත් වැඩි වුණා. ඒකත් මෙහෙම එල මෙතන උඩ ගියානේ. මීටර එකක් උඩ ගියා. මෙයා මීටර 4ක් පාත් වුණා. ඊට අමතරව මෙන්න මේතෙන්දි ඝර්ෂණයට එරෙහිව ජූල් 40කුත් වැය වෙලා. ඒ ගානි කියලා තියෙනවනේ. ඒ වැය වෙන්නේ මෙතන අඩු වෙච්ච ටිකක්ම තමයි. දැන් තව කෑල්ලක් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. ඝර්ෂණයට එරෙහි කාර්ය. හිතන්න මෙතන ජූල් 100ක් අඩු වුණා කියලා. ඒ අඩු වුණ ජූල් 100 තමයි ඒකෙන් 100න් කොටසක් චාලක ශක්තිය ඉදිරියට එකතු වෙනවා. කොටසක් විභව ශක්තියට යනවා. කොටසක් ජූල් 40 කියලා අයින් වෙනවා. ওই තුනේම එකතුව කියන්නේ මෙතන අඩු වෙච්ච ජූල් 100ම තමයි. ඔක තමයි තර්කය. එහෙනම් අපිට මෙතන අඩුවීම ලියන්න පුළුවන් මීටර 4ක් තමයි පාත් උනේ. එහෙනම් අඩුවීම mgh කියලා අපි හිතමුකෝ. මෙතන චාලක ශක්තිය ලියන්න පුළුවන් භාගයක් mv වර්ගය. විභව ශක්තියත් වැඩි වෙච්ච ඉඳ අපි ඒකත් mgh කියලා ගමුකෝ. මෙයා නම් ජූල් 40 කියලා දීලා තිනවා අපිට. ජූල් 40කුත්
මේ 40ත් මෙතනින් මේ අඩු වෙන ටිකෙන් තමයි මේකටත් වැය වෙන්නේ. දැන් අපිට ස්කන්ධය කිලෝ 2යි, මෙයා 10යි, මෙයා පාත් උනේ මීටර 4ක්. මේක භාගයයි, මෙයා 2යි, මේක v වර්ගය. කිලෝ 2යි 10යි, මෙයා උස ගියේ මීටර 1යි. මෙතනින් 40යි. මේක සුළු කරාම අපිට මෙතනින් එනවා 80ක්. දෙකට දෙක කැපෙනවා මේක v වර්ගය. මෙතනින් 20යි, මෙතනින් 40යි. එතකොට මෙතන එකතු කරාම 60ක් එනවනේ. ඒතර 80න් අඩු කරනවා 60ක්. v වර්ගය. ඊට පස්සේ මෙතනින් එනවා 20ක්. v වර්ගය. ඒතර v එනවා වර්ගමූල 20ක්. වර්ගමූල 20 ලියන්න පුළුවන් අපිට 4 වැඩි කිරීම 5 කියලා. ඒතර මේ 4න් 2 එනවා එළියට. 4න් වර්ගමූල නම් 2 එළියට එනවනේ. 2යි මූල 5යි. එහෙනම් මෙන්න මෙතෙන් එනකොට මෙයාට වේගයක් තියෙනවා 2යි මූල 5යි කියලා වේගයක්. එහෙම උත්තරයක් තියෙනවා අපිට ගන්න නේද? අපිට මේක හරි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. මේ ශක්ති සාධ්‍යයෙන් දාන තවත් ආකාරය විභව ශුන්‍ය මට්ටම් ලකුණු කරන්නේ නැතුව. ඒ කියන්නේ තව තැනක අඩු වෙන ශක්තියක් තව කොහෙරි වැඩි වෙනවා. අන්නේ අඩු වෙච්ච ටික තමයි වැඩි වීමට සමාන කරන්නේ අපි.